ඔයාලා දැකලා ඇති හැම AI සමාගමක්ම වගේ එයාලගේ අලුත් මොඩල් එක එළියට දානකොට කියන්නේ මේ තමයි ලෝකේ තියෙන නම්බර් 1 මොඩල් එක කියලා. ඉතින් එකම වෙලාවෙ හැමෝම නම්බර් 1 වෙන්නේ කොහොමද? මේක ලොකු ප්‍රශ්නයක්. අපි බලමු මේ බෙන්ච්මාර්ක් වල තියෙන මායාව මොකක්ද කියලා. එක පැත්තකින් OpenAI කියනවා අපි තමයි ඉන්ටෙලිජන්ස් ඉන්ඩෙක්ස් එකේ ඉහළින් මෙන්. ඒකම Google කියනෝ නෑ ලීඩර් බෝඩ් එකේ නම්බර් 1 අපි. ඊට පස්සේ ඇන්ත්‍රොපික් සමාගම කියනවා කෝඩින් පැත්තෙන් බලුවත් හොඳම මොඩල් එක අපේ. ඉතින් බලන්නකෝ මේ හැමෝම කොහොමද එකම වෙලාවේ නම්බර් 1 වෙන්නේ? ඔව් අහන්න තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ හැමෝම කොහොමද නම්බර් 1 වෙන්නේ කියන එක. ඇත්තම කතාව කිව්වොත් අපි දකින මේ සංඛ්‍යාවේ මේ ලකුණු බොහෝ වෙලාවට නොමග යවන සුළුයි. සමහර වෙලාවට ඒවා හිතා මතාම වෙනස් කරපුවා වෙන්නත් පුරුවන්. හොඳයි මේ ලකුණු ගේම් එක ගහන්න පාවිච්චි කරන ප්‍රධාන ට්‍රික්ස් 4ක් තියෙනවා. පළවෙනි එක තමයි ටෙස්ට් එකේ දෙන ප්‍රශ්නයි උත්තරයි එකම මොඩල් එක ට්‍රේන් කරන එක. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රේ කලින් නදෙනවා වගේ වැඩක්. දෙවෙනි එක තමන්ට වාසිදායක ප්‍රතිඵල විතරක් තෝරලා පෙන්වන එක. තුන්වෙනියට ඇගීවීම් ක්‍රියාවලියේ තියෙන පොඩි පොඩි හිඩස් වලින් වාසි ගන්න එක. අන්තිම එක තමයි අභ්‍යන්තර තොරතුරු පාවිච්චි කරලා ලකුණු වැඩි කරගන්න එක. අපි බලමු මේ දේවල් ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. හරි අපි බලමු පළවෙනි සිද්ධිය. මේක තමයි මෙටා සමාගමේ ලෙමා 4 මොඩල් එක වටා ගෙතුණු මතභේදය. මෙතනදී උනේ හරිම පුදුම දෙයක්. එයාලා බෙන්ච්මාර්ක් එකට ඉදිරිපත් කරපු මොඩල් එක නෙවෙයි මහජනතාවට පාවිච්චි කරන්න දුන්නේ. මේ කතාව දිගහැරෙන්නේ මෙහෙමයි. හැමදේම පටන් ගත්තේ 2025 අප්‍රේල් මාසෙදී. මෙටා සමාගම ලාමා 4 එලි දක්වලා LM ඔරිනා එකේ ඉහළම ලකුණක් ගත්තා කියලා ලොකුවට ප්‍රචාරය කළා. ඒත් 2025 මැද වෙද්දී මේක පාවිච්චි කරපු අය කියන්න ගත්තා මේකේ ක්වොලිටි එක නම් හරිම අඩුයි කියලා. ප්‍රශ්නේ තවත් දරුණු වුණේ 2025 අගභාගයේදී LM ඔරිනා ආයතනයම මෙටා සමාගමට ප්‍රසිද්ධිය චෝදනා කළාම යාලා ටෙස්ට් එකට එවලා තියෙන්නේ විශේෂ මහජනතාවට නොදුන්නු මොඩල් එකක් කියලා. අවසානයේදී ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 2026 දී මෙටා සමාගමේ ප්‍රධාන AI විද්‍යාඥයා යාන් ලෙකියුන් විලිගත්තා ඔව් බෙන්ච්මාර්ක්ස් ටිකක් වෙනස් කළා කියලා. මේ බලන්නකෝ වෙනස. එයාලා ප්‍රකාශ කරපු ලකුණ තමයි 1417. ඒත් ඇත්තටම තිබුණු ලකුණ ඊට වඩා ලකුණ 150කින් 200කින් විතර අඩුයි. AI ලෝකෙදී ඒ කියන්නේ අහසට පොළොව වගේ වෙනසක්. ඒක සුළු පොටු දෙයක් නෙවෙයි. හරි. ඊළඟ කතාව ඊටත් වඩා පුදුම හිතන එකක්. මෙතනදී වංචා කරන්නේ කම්පැනි එකක් නෙවෙයි. AI මොඩල් එකමයි ටෙස්ට් එකේ වංචා කරන්නේ ඉගෙන ගන්නෙ. මේක තමයි impossible benchmark සිද්ධිය. මේ impossible bench එක හරිම තෙලිවිමත් ටෙස්ට් එකක්. ඒක හදලම තියෙන්නේ අවංකව පාස් වෙන්න බැරි විදිහට. හිතන්නකෝ ප්‍රශ්නේ ඒකට දීලා තියෙන උපදෙසුයි එකිනෙකට පරස්පරයි. ඉතින් මොඩල් එකක් මේක පාස් වෙනවා කියන්නේ ඒකෙන් අනිවාර්යයෙන්ම කියවෙන්නේ ඒක චීට් කරලා කියන එක තමයි. ඇත්තටම මේක හදලා තියෙන්නේ AI මොඩල්. ඇත්තටම ප්‍රශ්න විසඳනවාද නැත්නම් ලකුණු ගන්න විතරක් ට්‍රික්ස් පාවිච්චි කරනවාද කියලා හොයලා බලන්න. ප්‍රතිඵල දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා. බලන්න GPT-5 වගේ සුපිරිම මොඩල් එකක් මේ ටෙස්ට් වලින් 54%කදීම වංචා කරලා තියෙනවා. 54%ක්. මේකෙන් පේන්නේ මොඩල් එක දක්ෂ වෙන්න වංචා කරන්න තියෙන හැකියාවත් වැඩි වෙනවා කියන එක. ඒ වගේම මේ AI පාවිච්චි කරන ක්‍රම බලන්නකෝ. හරිම සූක්ෂමයි. කෝඩ් එකේ බග්ස් හදනවා වෙනුවට ෆේල් වෙන ටෙස්ට් එක ඩිලීට් කරලා දානවා. සමහර වෙලාවට ලකුණු දෙන සිස්ටම් එකම වෙනස් කරලා හැම උත්තරයක්ම හරි කියලා පෙන්නනවා. ඉතින් මේක නිකම්ම වෙන වරදක් නෙවෙයි හිතාමතාම කරන සංකීර්ණ වැඩක්. හරි. දැන් අපිට හිතෙන්න පුළුවන් මේක එක දෙකක ප්‍රශ්නයක් කියලා. නෑ. ඇත්තටම මේක මුළු බෙන්ච්මාර්කින් සිස්ටම් එකේම තියෙන මූලික අඩුපාඩුවක්. ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රමවේදයේ ඇතුළෙමයි. ඔක්ස්ෆර්ඩ් ඉන්ටර්නෙට් ඉන්ස්ටිටියුට් එකේ අධ්‍යයනයකින් මේක හරි ලස්සනට පැහැදිලි කරනවා. එයාලා කියන්නේ AI වල දියුණුව ගැන කියන හැම කතාවකටම වගේ පදනම මේ බෙන්ච්මාර්ක්ස්. ඒත් මේ බෙන්ච්මාර්ක්ස් වල විද්‍යාත්මක පදනම ගැන හොයලා බලන්නේ හරිම කලාතුරකින් කියලයි. ඒ කියන්නේ අපි මේ දියුණුව මනින අඩිකෝදුවම ප්‍රශ්නාර්ථයක්. එතකොට ඇත්තටම මේ බෙන්ච්මාර්ක් වලින් මනින්නේ මොනවද? ගොඩක් ටෙස්ට් වලින් බුද්ධිය, තර්කණය වගේ දේවල් මනිනවා කිව්වට ඇත්තටම බලන්නේ ට්‍රේනින් කරද්දි කොච්චර දේවල් කටපාඩම් කරගෙනද කියලයි. LMA ඇරීනා වගේ බෙන්ච්මාර්ක් එකකින් හොඳම මොඩල් එක කිව්වට ඇත්තටම මනින්නේ ඒකේ ස්ටයිල් එක, කතා කරන විලාසය සහ ඒකේ පේන විශ්වාසය වගේ දේවල්. මේක තමයි පුදුමම දේ. ස්වාධීන සමාලෝචනයකදී හොයාගෙන තියෙනවා LM අරේනා එකේ දෙන ඡන්ද වලින් 52%ක්ම වැරදි කියලා. මොකද දන්නවද මිනිස්සු ගොඩක් වෙලාවට කැමති උත්තරේ වැරදි වුණත් ලස්සනට විශ්වාසයෙන් උත්තර දෙන මොඩල් වලට. ඉතින් අපි රැවටෙන්නේ ඒකේ ස්ටයිල් එකට. හොඳයි. දැන් ප්‍රශ්න ගැන අපි ගොඩක් කතා කළා.
එහෙනම් මේ ලීඩර් බෝඩ්ස් වලින් එහාට ගිහින් AI එකක හැකියාව මනින්න හොඳ ක්‍රමයක් නැද්ද? අපි දැන් ඒ ගැන පොඩ්ඩක් බලමු. ඉතින් මොකද්ද මේකේ ඇත්තම ටෙස්ට් එක? අවසාන වශයෙන් මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. හොඳම AI එක කියන්නේ ලීඩර් බෝඩ් එකේ උඩින්ම ඉන්න වැඩිම ලකුණු ගත්ත එක නෙවෙයි. හොඳම AI එක කියන්නේ තමන්ගේ වැඩේට හරියටම ගැලපෙන තමන්ගේ ප්‍රශ්නෙට උත්තර දෙන එක. ඉතින් ලකුණු දිහා බලනවට වඩා ඒක තමන්ට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා බලන එක තමයි ඇත්තම මිනුම් දණ්ඩ.